purchase model එක හදපු විදිය. එතකොට අද අපේ දැන් මේ purchase model එකේ give feedback තියෙන එක තියෙනවානේ. අන්න මේක touch කරලා ඊට පස්සේ ඒකේ model එකක් හදාගෙන ඊට පස්සේ අපි ඒකේ sending process එක ගැන කතා කරමු. ඒ කියන්නේ අපේ feedback sending process එක ගැන. එතකොට මම මෙතන එකටම අපේ design එකෙන් පටන් ගත්තා. මෙතන මගේ feedback model එක තමයි මෙතන මම හදාගෙන තියෙන්නේ. ඉතින් මම මෙතන div එකේ ID එකක් දුන්නා feedback model කියලා. ඊට පස්සේ මෙතන class එක fixed කරගත්තා, inset 0 කරගත්තා. C එකේ මෙතන මම 100 දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඒක hide වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තව div එකක් open කරලා මේ ටික පටන් ගන්න තියෙනවා. class එක දුන්න absolute කියලා. ඊට පස්සේ inset 0 දුන්නා. එතකොට background එක black 40 දුන්නා. backdrop එක blue. එතකොට blue ඒ කියන්නේ ඒකෙන් ඒක pop up වෙද්දී ඒක blue වෙන්නේ. එතකොට blur වෙනවා. එතකොට on click එකක් දුන්නා close feedback model කියලා අපි ෆන්ක්ෂන් එකක් මෙතන කෝල් කරගත්තා. එතකොට මෙතන එන්නේ open feedback model එක give feedback කියලා අපේ නම් බටන් එක ක්ලික් කරාට පස්සේ open feedback model එක කෝල් වෙනවා. එතකොට මෙතන වෙන්නේ අපේ close feedback model එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක බැලුවොත් අපි මෙතන div class එකක් දීලා absolute දුන්නා. ඊට පස්සේ top half කරගත්තා, left half කරගත්තා, minus translate x half කරගත්තා, minus translate y half කරගත්තා, width එක full කරගත්තා, max width md කරගත්තා, padding 4 කරගත්තා. ඊට පස්සේ තව div එකක් දීලා class එකක් දුන්නා background white, rounded 3x එක දුන්නා, shadow එක 2xl, overflow hide කරා, animate in කියලා එකක් දාගත්තා, fade in දාගත්තා, zoom in දාගත්තා, duration 300 කියලා දාගත්තා. ඊට පස්සේ මෙතන තව div එකක් open කරලා class එක padding 8 කියලා දුන්නා. එතකොට ඒ div එක මෙන්න මෙතනට යනකම් යනවා. එතකොට එතන තමයි අපේ model එක හරියටම තියෙන්නේ. එතකොට ඒකේ බැලුවොත් මෙතන අපේ දාලා තියෙනවා h2 එකක් දාලා give feedback කියලා අපේ variable ඒ කියන්නේ h2 එක. එතකොට ඒකේ අපි style කරන් තියලා text 2xl කරගත්තා, font එක bold කරගත්තා, text එක gray 900 කරගත්තා. ඊට පස්සේ margin bottom 1 කරගත්තා. ඊට පස්සේ අපි මෙතන අපේ paragraph එකක් දීලා ID එක දුන්නා model product title කියලා. ඊට පස්සේ class එක text blue 600 දුන්නා, font medium කරගත්තා, text sm කරගත්තා, mb6 කරගත්තා. ඊට පස්සේ මෙතන අපි add කරගත්තේ අපේ අදාළ item එකේ item කියන අපේ variable එකේ title එක. ඊට පස්සේ මෙතන අපේ form එක. මේ form එකේ තමයි අපේ ratings, ඊට පස්සේ experience, එතකොට submit cancel buttons ටික අන්න ඒව ටික අපි add කරන් තියෙන්නේ. එතකොට ඒකේ බැලුවොත් මම මෙතන ID එකක් දුන්නා feedback form කියලා. ඊට පස්සේ on submit එකක් දීලා submit feedback එකේ event එක දාගත්තා. ඊට පස්සේ අපේ input එකක් දීලා type එක hide කියලා තියෙන්නේ. ID එක model product ID කියලා දුන්නා. ඊට පස්සේ div එකේ class එකක් දාලා margin bottom 6 කරගත්තා. ඊට පස්සේ label එකක් දුන්නා blocker ඒ කියන්නේ label එක කියන්නේ අපේ rating කියන label එක. ඒකේ අපේ block කරගත්තා. ඊට පස්සේ text sm කරගත්තා, font එක bold කරගත්තා, text gray 700 කරගත්තා, margin bottom 3 කරගත්තා. ඊට පස්සේ අපි rating කියන මේක දුන්නා sentence එක. ඊට පස්සේ අපි මෙතන div එකේ class එකක් දාගෙන flex gap 2 කරා. ඒ කියන්නේ දැන් අපේ මේ div එක මෙන්න මේකට අදාළ එක. එතකොට ඒකේ බැලුවොත් අපි මෙතන div එකේ PHP එකක් දාගන්නවා for. එතකොට මෙතන අපි දාගෙන තියෙන දැන් මෙතන අපේ I කියලා කියන්නේ අපේ stars ටික ගන්න එක. එතකොට එකේ ඉඳන් පහට අඩු හෝ සමාන. එතකොට බලනවා ඊට පස්සේ අපි මෙතන බලනවා ඒ කියන්නේ දැන් මේ I එක තියෙනවා I එක සමාන 1යි. ඒතර මේකට එක add වෙවි තමයි යන්නේ. එතකොට එහෙමනම් මෙන්න මේක කෝල් වෙනවා. ඒ කියන්නේ button type එකක් දුන්නා button කියලා. on click එකක් දුන්නා set rating කියලා. එතකොට මෙතන අපි I කියන variable එක අපි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ class එක දීලා rating star කියලා අපි name එකක් දුන්නා. ඊට පස්සේ text 3xl කරගත්තා, text gray 300 කරගත්තා. hove එකේදී text yellow 400, duration එක colors transition colors එන්නේ. එතකොට data value එක තියෙන අපේ I කියන variable එක. ඊට පස්සේ මෙතන අපි මෙතන star එකක් දුන්නා.
ඊට පස්සේ අපේ මෙතන for එක end කරගත්තා. ඊට පස්සේ ආයෙ input type එකක් දුන්නා මේක hide id එක model rating value එක 5. ඊට පස්සේ මෙතන ආයේ div එකක් අපි open කරා අපේ your experience කියන එකයි අපේ close feedback model ඒ කියන්නේ අපේ button දෙක cancel කියන එකයි submit කියන අපේ buttons දෙක තියෙනවානේ අන්න ඒ දෙක add කරගත්තා. එතකොට ඒකේ බැලුවා div class එකක් දාගත්තා. margin bottom 8 දාගත්තා label එක for අපි මේක model message එක. එතකොට මේකේ class එක block කරගත්තා text sm කරගත්තා font එක bold කරගත්තා text gray 700 කරගත්තා margin bottom 2 කරගත්තා your experience කියන එක දාගත්තා ඊට පස්සේ text area එක id එක model message ඊට පස්සේ rows හතරක් තියෙනවා required placeholder ඊට පස්සේ මෙතන අපේ placeholder එකේ ඉන්නේ share your thoughts about this skill ඊට පස්සේ class එකක් දාගත්තා ඒකේ width එක full කරගත්තා px4 කරගත්තා py3 කරගත්තා rounded 2xl කරගත්තා background එකේ gray 50 කරගත්තා border transparent කරගත්තා focus එකේ background white කරගත්තා focus එකේ border blue කරගත්තා ඊට පස්සේ focus ring එකේ ring එක 4 කරගත්තා එතකොට focus ring එකේ blue අපි මෙතන 700 the ring එකේ blue 100 දුන්නා ඊට පස්සේ transition all දුන්නා outline none කරගත්තා ඊට පස්සේ text එක gray 700 දුන්නා ඊට පස්සේ resize none කරගත්තා එතකොට මේ තමයි අපේ your experience කියන එක. එතකොට මේකේ අපි අපේ මෙතන cancel submit එකේ බැලුවොත් මෙතන අපි div class එකක් දුන්නා flex gap 4 කරගත්තා ඊට පස්සේ button දෙකක් දුන්නා. එතකොට ඒකේ type එක එකක button එකක submit කියලා තියෙන්නේ. එතකොට මෙතන අපි on click එකක් දාලා cancel කියන එකේ run වෙන්නේ close feedback model කියන එක. එතකොට class එක දුන්නා flex1 px6 py3 border එකේ border gray 200 දුන්නා. ඊට පස්සේ text gray 600 දුන්නා. font එක bold කරගත්තා. rounded 2xl දුන්නා. hove එකේදී background එක gray 50 වෙනවා transition all ඊට පස්සේ මේ අපේ cancel කියන button එක ඊට පස්සේ මෙතන අපේ submit කියන button එක හදාගත්තා type එක submit ඊට පස්සේ class එක අපි මෙතන flex 1 කරගත්තා px6 කරගත්තා py3 කරගත්තා එතකොට background එකේ blue 600 කරගත්තා text එක white කරගත්තා font එක bold කරගත්තා rounded 2xl කරගත්තා hove එකේදී background එක blue 700 transition all shadow lg shadow blue 200 ඊට පස්සේ මෙතන submit කියන එක දුන්නා ඊට පස්සේ අපේ මෙතන අපේ set rating ඒවා ටික එතකොට අපේ give feedback කියන එක touch කරාට පස්සේ feedback model එක open වෙනවා එතකොට මෙතන give feedback එතකොට මේකයි ඊට පස්සේ මෙතන අපේ add වෙන්නේ අපේ අදාළ title එක කියන්නේ මේකට අදාළ title එක තුන මේ blur වෙලා තියෙනවා ඊට පස්සේ මේ අපිට ratings set කරන තැන මේ අපේ your experience කියන එක add කරන තැන ඊට පස්සේ මේ අපේ cancel button එක මේ අපේ submit button එක එතකොට ඒකේ වෙන දේවල් අපි කියන්නම්. එතකොට මෙතන අපේ ස්ක්‍රිප්ට් එක අපි මෙතන ස්ටාර්ට් කරගෙන ෆන්ක්ෂන් එකක් ෆන්ක්ෂන් එකක් මේව කරගත්ත අපේ set rating කියලා. එතකොට මෙතන val කියන මෙතන ඇතුලේ දාලා තියෙනවා. එතකොට මෙතන අපි මෙතන input value එකක් මෙතන දාගත්තා. ඒ කියන්නේ අපේ model rating කියන එක අපි add කරගත්තා. ඒකේ value එක අරගෙන ඒක සමානයි val කියන එකට. එතකොට මෙතන අපි const දාගෙන stars කියලා variable එකක් හදාගෙන අපි මෙතන එතන අරන් තියෙන අපේ rating star කියන variable එක. variable එකනේ අපේ class name එක. එතකොට අපි id එකක් දුන්නේ අන්නේ id එක තමයි මෙතන අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ start කියන එකේ stars කියන එකේ for each එක තියෙනවානේ. ඒ for each එකේ තමයි මේක අපි බලන්නේ. එතකොට මේකේ අපි percent එකක් if එකක් දාන percent එකක් දාගෙන මේක අපි s එකේ තියෙන දැන් s එක තියෙනවානේ අන්න ඒ කියන්නේ stars කියන එක තමයි s කියන්නේ. එතකොට මේකේ අපි data set එකේ value එක බලනවා ඒක වැඩි අඩු හෝ සමානද කියලා val කියන එකට. එතකොට එහෙමනම් මේකේ වෙන්නේ මේකේ class list එකෙන් text gray කියන එක remove වෙලා add කරන text yellow එක එහෙම නැත්නම් ඒ කියන්නේ value එක දැන් ඒකට ඒකේ අනිත් පැත්ත නම් ඒකේ අනිත් පැත්ත නම් මේකේ අපි add කරන text gray එක remove කරන text yellow එක
එතකොට ඒකේ අවුට්පුට් එක බැලුවොත් දැන් මේකේ දැන් මේ හෝව් එකේ දියන විදිය. එතකොට දැන් මම මේකේ බැලුවොත් මෙන්න මේක එබ්බුවොත් ඒ කියන්නේ දැන් අපිට අඩු ගන්න ඕන නම් මෙහෙම. එතකොට මේකේ අපි කැමති රේටින් ගානක් දෙන්න පුළුවන් මේ. ටච් කරන්න පුළුවන්. එතකොට මේකේ අපිට අඩු කර කර යන්නත් පුළුවන්. ඊට පස්සේ මේ අපේ ඕපන් ෆීඩ්බැක් මොඩල්. ඒ කියන්නේ ෆීඩ්බැක් මොඩල් එක ඕපන් වෙන විදිය. එතකොට මෙතන අපි ෆන්ක්ෂන් එකක් දුන්නා PID title event එක. ඊට පස්සේ මෙතන අපි event එක prevent default දාගත්තා. ඊට පස්සේ document එකේ අපි model product ID එකයි model product title එකයි model message එකක් මෙතන දාගත්තා. එතකොට මෙතන මේ value එක අරගෙන ඒක සමානයි PID එකට. ඊට පස්සේ මේකේ text ඒ කියන්නේ model product title එකේ තියෙන අපි text content එක ගන්නවා. එතකොට ඒක සමානයි title එකට. ඊට පස්සේ අපි model message එක තියනවානේ. ඒකේ value එක අපි none විදිහට තියාගන්නවා. ඊට පස්සේ මේකේ අපි set rating මේක 5 ratings stars එන්න ඕන 5. ඊට පස්සේ document get element by id feedback model එක අපි මෙතන ගන්නෙ. එතකොට feedback model එක අරගෙන class list එකේ අපි remove කරනවා hide කියන එක. ඒ කියන්නේ අපේ 5 කියන එක මේ වුණත් එතකොට මේකේ අපි hide කියන එක අයින් කරනවා. එතකොට අපේ feedback model කියන එක pop up වෙනවා. ඊට පස්සේ අපි close feedback model ඒක බලලා අපි මෙතන document අපේ feedback model එක අරගෙන තියෙනවා. ඒක අපි කරලා තියෙන්නේ class list එකට hide කියන එක add කරලා තියෙන එක විතරයි. එතකොට ඒක අපි close එක අපි මෙතන මේක කරලා තියෙනවා. එතකොට cancel එකේ තියෙන අපේ close එක. එතකොට මේ cancel කරගත්තොත් ඒක close වෙනවා. එතකොට මේ give feedback එක කරගත්තොත් ඒක ආයෙමත් එනවා pop up වෙනවා. එතකොට මේ තමයි open close එක. ඊට පස්සේ අපි මේ submit feedback එක. එතකොට මේ තමයි අපේ submit feedback එක. ඒ කියන්නේ feedback එක දැන් අපේ යවන feedback එක මේකේ feedback එකේ save වෙන්නත් ඕනනේ. අදාළ feedback එකට. එතකොට ඒ feedback එක තමයි යවන විදිය. එතකොට මෙතන අපි send feedback කියන අපේ submit feedback එක තියෙනවානේ. අන්න ඒක event එකේ අපි event එක prevent default කරලා තියෙනවා. ඊට පස්සේ අපේ PID rating message කියන අපේ තුන අරන් තියෙන variable තුනක් හදාගෙන PID rating message කියලා. එතකොට මෙතන අපි PID එක කරලා තියෙන model product ID එකේ value එක අරන් තියෙනවා. rating වල කරලා තියෙන model rating එකේ value ටික අරන් තියෙනවා. message එකේ model message එකේ value ටික අරන් තියෙනවා. ඊට පස්සේ අපේ new form data එකට අපි const එකක් දාගෙන variable එකක් assign කරගත්ත fd කියලා. එතකොට append කරගත්තා අපේ PID එකට මේ PID කියලා ඊට පස්සේ rating එකට rating කියලා message එකට මේ message එක කියලා ඊට පස්සේ try එකේදී වෙන්නේ අපේ PHP ඒ කියන්නේ process එකේ මෙතන අපි const එකක් හදාගත්තා res කියලා ඒ කියන්නේ response එක. එතකොට ඒකේ අපි වෙන්නේ අපේ මෙතන save feedback කියන එකට මේකක් යවනවා. එතකොට මේ save feedback එකේ තමයි ඉතුරු වැඩ ටික වෙන්නේ. එතකොට මේක අපි යවන්නේ post method එකෙන්. ඊට පස්සේ මේ response එක එතකොට body එක fd ඊට පස්සේ දැන් මේකෙන් අපි ගියපු එක ආව කියන්නකෝ. ආවොත් තමයි මෙන්න මේක වෙන්නේ. කියන්නේ දැන් මේකේ data එක ආවොත් JSON එක මේකේ add කරලා තියෙනවා. මේකේ JSON add කරලා තියෙනවා. එතකොට ඒක ආවොත් මෙන්න මේක add වෙනවා. ඒ කියන්නේ දැන් data එක success වුණා කියන්නකෝ. success වුණොත් alert එකක් එනවා thank you for your feedback කියලා. ඊට පස්සේ location එක auto reload වෙනවා. එහෙම නැත්නම් alert එකක් එනවා data එකේ message එක fail to save feedback කියලා. ඊට පස්සේ දැන් අපි error එකක් catch කරන්න ඕනනේ. try catch එක මෙතන දාලා තියෙන්නේ. ඒතකොට catch එකේදී error එක තමයි catch කරන්නේ. එතකොට alert එකක් එන error එකක් ආවොත් error submitting feedback කියලා. එතකොට අපේ save feedback එකට ගිහිල්ලා බැලුවොත් මෙතන අපි එකන අපේ session එකක් පටන් අරන් නැත්නම් session එකක් start කරගත්තා. ඊට පස්සේ අපේ database connection එක දාගත්තා. අපේ JSON application එක දාගත්තා. ඊට පස්සේ මෙතන අපි බැලුවා set වෙලා තියෙනවා session කියන එක log වෙලා ඉන්නවද? session එකක් තියෙනවද? ඒක ඒ දෙක true නැද්ද කියලා. ඒ දෙක true නැත්නම් අපි success කියන එක false කරනවා. message එකක් එනවා unauthorized කියලා අපි ඒක නවත්තනවා එතනින්ම. ඊට පස්සේ මෙතන අපි user ID එක ගන්නවා. ඒ කියන්නේ user ID කියලා variable එකක් හදාගෙන user ID save වෙලා තියෙන session එක ගන්නවා. ඊට පස්සේ PID කියලා variable එකක් හදාගෙන අපි අතනින් අරන් ආපු PID එක post method එකෙන් ගන්නවා. ඒ කියන්නේ set වෙලා තිබ්බොත්
ඒක සෙට් කරගන්නවා. එහෙම නැත්නම් 0 කියලා තියෙන්නේ. එතකොට රේටින් එකෙත් එහෙම තමයි. එහෙන් ගෙන ඒ කියන්නේ අපේ බයෝ ඩෑෂ්බෝඩ් එකේ JS පැත්තෙන් ගෙනාපු රේටින් එක තිබ්බොත් ඇඩ් කරගන්නවා රේටින් එක. නැත්නම් 5 තමා කියන්නේ ඩිෆෝල්ට් එකට එන්නේ 5 තමා රේටින් එක. ඒ කියන්නේ දැන් අපි මෙන්න මේකේ කැන්සල් කරමු. දැන් මම මේකේ give feedback එක බවත් මෙන්න මේකේ 5 නේ වැරලා තියෙන්නේ. ඒතකොට ඒකේ ඩිෆෝල්ට් වැටෙන්නේ 5 කියන එක. ඊට පස්සේ මෙතන අපේ මැසේජ් එක මෙතන අපි දාගන්නවා. මැසේජ් එකක් තිබ්බොත් මැසේජ් එක දාගන්නවා. එහෙම නැත්නම් මේක ස්පේස් එකක් empty විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලනවා අපේ මේ PID එක තියෙනවානේ. PID එක අඩු හෝ සමානද කියලා බිංදුවට වඩා. ඊට පස්සේ ආයෙ බලනවා empty එක message කියන එක අපේ emptyද කියලා. empty නම් මේ success කියන එක false කරලා message එකක් දානවා invalid feedback data කියලා. ඊට පස්සේ අපේ verify කරනවා. ඒ කියන්නේ දැන් user ඒ කියන්නේ ඇත්තටම purchase කරලා තියෙනවද? ඒ කියන්නේ invoice එකේ එහෙම එකක් save වෙලා තියෙනවද කියලා බලනවා. එතකොට ඒකේ කරන්නේ අපේ $sign purchase check කියලා variable එකක් හදාගෙන database search එකක් දානවා. select එකේ II ඒ කියන්නේ II කියලා අපේ තියෙන්නේ invoice item එක. එතකොට ඒකේ තියෙන ID එක තමයි ගන්න. invoice ID item එකේ තියෙන ID එක අරගන්නවා invoice item එකෙන්. ඒතකොට අපි මෙතන join කරන අපේ invoice එකත් එක්ක invoice table එකත් එක්ක. එතකොට invoice item කියන එක invoice ID එක සමානයි අපේ invoice එකේ තියෙන ID එකට. එතකොට අපි මේක ගන්නේ invoice item කියන එකේ ID එක ගන්නේ ඒකට අදාළ invoice එකේ ඒකට අදාළ user ID එකටයි invoice item එකේ ඒකට අදාළ product ID එකට අනුව limit එක එකයි දීලා තියෙන්නේ. දැන් මෙතන ගන්න user ID එක product ID එකනේ integer දෙකක්නේ. ඒතර මෙතන අපේ integer දෙක දාගෙන ඉඳලා මෙතන arrays දෙක අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන බලලා තියෙනවා අපේ මෙතන දැන් purchase check එක තියෙනවානේ. අන්න ඒක නැද්ද කියලා. ඒක නැතුව හරි ඒකේ නම් rows ටික 0 නම්. ඒ කියන්නේ ඒකේ කිසිම දෙයක් fill වෙලා නැහැ. purchase check කියලා එකක් මේ වෙලා නැත්තම් මෙතන success කියන එක false කරනවා. message එකක් එනවා අපේ you can only give feedback on products you purchase කියලා. ඊට පස්සේ මෙතන අපේ ෆීඩ්බැක් එක බලනවා මේ එකම ප්‍රොඩක්ට් එකකට තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් එකම ප්‍රොඩක්ට් එකකද ෆීඩ්බැක් එක තියෙන්නේ කියලා. එතකොට අපි මෙතන existing කියලා මෙතන variable එකක් හදාගත්තා. ඊට පස්සේ ඒකේ database search එකක් දාගත්තා. select කරගත්ත ID එක එක ගත්තේ feedback කියන table එකෙන්. ඒ කියන්නේ අදාළ user ID එකට අනුව තමයි අපි මෙතන ID එක ගන්න feedback table එකෙන්. එතකොට product ID එකටයි user ID එකට අනුව තමයි feedback එක ID එක ගන්න feedback කියන table එකෙන්. limit එකයි. එතකොට අපි මෙතන ගන්න user ID product ID ඉඳ II. ඒ කියන්නේ integer දෙකක්. එතකොට මෙතන අපි ගන්න user ID එකයි product ID එකයි. ඊට පස්සේ බලනවා අපේ existing එක තියෙනවානේ. existing එක තියෙනවද? ඒකේ නම් rows 0 වලට වඩා වැඩිද කියලා. වැඩි නම් මේකේ JSON encode කරනවා success කියන එක false කරලා message එකක් එනවා feedback already provide for this product කියලා. ඒ කියන්නේ කලින්ම දැන් මේකේ save වෙලා තියෙනවා නම් මෙන්න මේ message එක pop up වෙනවා. එතකොට මෙතන අපේ save කරගන්න එක. එතකොට අපේ මෙතන අපේ date එක දාගෙන දිනවා date කියලා variable එකක් හදාගෙන. ඊට පස්සේ මෙතන අපේ response එක දාලා දිනවා database IUD කියලා. insert into කියන්නේ අපේ feedback කියන table එකට අපි insert කරන user ID එකයි product ID එකයි rating message created at කියන එක. එතකොට ඒකට අදාළ values ටික තමයි කියන්නේ අපි මෙහෙන් යවන values ටික තමයි ඒකේ add කරගන්නේ. එතකොට user ID කියන්නේ integer එකක්, product ID කියන්නේ integer එකක්, rating කියන්නේ integer එකක්, message created at කියන්නේ string දෙකක්. එතකොට මෙතන අපි ඒක add කරන් තියනවා. මෙතන අපි arrays දෙක add කරන් තියෙනවා. ඊට පස්සේ මෙතන අපි if එකක් දාලා බලනවා. දැන් අපේ මේ response එක දෙනවා මෙන්න මේක තියෙනවානේ මේ අපි save කරගත්ත එක. අන්න ඒක තියනවාද කියලා. තියනවා නම් මේකේ JSON එකේ encode කරනවා success කියන එක අපි true කරලා. එහෙම නැත්නම් දැන් ඒකට save වෙලා නැත්නම් මේකේ success කියන එක තියෙනවානේ ඒක false කරලා message එකක් එනවා fail to save feedback කියලා. ඊට පස්සේ අපි මෙතන වැඩිදුර මේකට ඒ කියන්නේ අපේ product view එක තියෙනවානේ. අපේ product view එකේ enroll now කියලා එකක් තියෙනවානේ. අන්න ඒකේ අපි මේකක් කරගත්තා. ඒ කියන්නේ මෙතන anchor tag එකේ process එකේ checkout.php කියලා අපි මෙතන ඒ කියන්නේ ෆයිල් එකක් add කරගත්තා. එතකොට ඒකේ අපි මේව කරන්නේ echo කරන්නේ p එකේ තියෙන id එක. එතකොට ඒකේ බැලුවොත් මේ checkout php එක. එතකොට මේකේ අපි කරලා තියෙන්නේ කියන්නේ
අපේ මේක කරලා තියන්නේ කියන්නේ දැන් ප්‍රොඩක්ට් ID එක ගන්න එක එතකොට ඒ කියන්නේ දැන් අපේ දැන් කාර්ට් එකෙන් දැන් මේ ප්‍රොඩක්ට් ID එක ගන්නවනේ. දැන් මේකේ අපේ ෆීඩ්බැක් එකේ දැන් මේ කාර්ට් එකෙන් ප්‍රොඩක්ට් ID එක ගන්නවනේ. එතකොට ඒ කියන්නේ දැන් browse skills එතකොට දැන් මේ කාර්ට් එකෙන් ගත්ත ගමන් ඒක මේ වෙලා ඒ කියන්නේ මේකෙම තියෙන්න ඕන. ඒ කියන්නේ view items before checkout කියන එක කියන්නේ දැන් අපි browse skills වලට ගිහිල්ලා මෙන්න මේක දැන් මේකේ අපි තියනවනේ මේ කලින්ම. එතකොට අපි මේකේ වෙන මොකක් හරි එකකට ගියා කියන්නකෝ. එතකොට දැන් මේකේ මොකට හරි ගියා කියන්නකෝ. ඕකට ගිහිල්ලා අපි දැන් මේ enroll now ඒ කියන්නේ දැන් මේකේ අපි add to cart කරගත්ත එක add to cart කරලා මේක අපි enroll now කරා කියන්නකෝ. එතකොට මේ කියන්නේ මේකට. එතකොට එන්නේ ඒකට තමයි කියන්නේ දැන් check out වෙනවා. එතකොට මේක අපි check out ඒ කියන්නේ proceed to check out එකට දුන්නට පස්සේ මේක auto delete වෙලා අන්න අර කලින් තිබ්බ ඩිසයින් එක පෙන්වන එක තමයි වෙන්නේ. එතකොට අපිට මේක remove කරගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ඩිසයින් එක පෙන්නනවා. එතකොට මේ check out කියන එක check out කියලා අපි variable එකක් හදාගත්තා. අපි මෙතන checkout.php කියලා එකක් හදාගත්තා. එතකොට මේකේ වෙන්නේ අපේ සේව් වුණොත් ඒ කියන්නේ දැන් මෙතන අපේ session එක start කරගත්තා DB connection එක දාගත්තා log වෙලාද කියලා බැලුවා ඊට පස්සේ අපේ user ID එකයි product ID එකයි add කරගත්තා ඊට පස්සේ user ID එකයි product ID එකයි ඒ කියන්නේ දැන් අඩු හෝ බිඳුවට සමානද කියන්නේ තියනවාද කියලා බලුවා නැත්නම් invalid input කියලා එනවා ඊට පස්සේ අපි මෙතන exist කියන අපේ variables එක දාගත්තා එතකොට user ID එකට product ID එකට ඒ කියන්නේ අපි select එක ඒ කියන්නේ cart එකේ ID එක select කරගන්නවා අදාළ user ID එකට product ID එකට අනුව එතකොට limit එක 1යි ඊට පස්සේ මෙතන අපේ II කියන්නේ අපි ගන්න product ID එකයි user ID එකයි integer දෙකන්නේ එතන අපේ arrays දෙක add කරගන්නවා ඊට පස්සේ අපේ exist වෙලා නැත්තම් ඒ කියන්නේ දැන් මේකේ කාර්ට් එකේ තිබ්බේ නැත්තම් ඉන්සර්ට් කරගන්න අපේ කාර්ට් එකේ user ID product ID එකට අනුව මේවා ටික එතකොට header එකෙන් අපේ buy dashboard එකේ tab එකේ කාර්ට් එක එතකොට එහෙම නැත්තම් මෙන්න මේක තමයි තියෙන්නේ ඒ කියන්නේ අදාළ මේකම තමයි තියෙන්නේ එතකොට මේක අපේ save feedback එකට අදාළම නැහැ එතකොට දැන් අපේ save feedback එක ගැන බැලුවොත් දැන් මම මෙතන give feedback එකක් දෙනවා දැන් මෙතන මම stars 3 තුනක් දෙනවා කියන්නේ තුනක් දීලා මම මෙතන කියනවා මොකක් හරි මොකක් හරි දැන් මම මෙහෙම එකක් දාගත්තා කියන්නකෝ එයාලට එතකොට මේක කළා මම මේක සබ්මිට් කරනවා එතකොට මෙතන thank you for your feedback කියලා මේක auto close වෙලා reload වෙනවා එතකොට දැන් මේකේ තියෙන්නේ එතකොට බටන් එක වෙනස් වෙනවා feedback submitted කියලා එතකොට ඔයාලට ගිහිල්ලා බැලුවොත් දැන් මගේ මේකේ save වෙලා තියෙනවා ratings කීයද ratings 3ක් දුන්නා ඊට පස්සේ user ID මොකද product ID එක මොකද ID එක මොකද්ද ඊට පස්සේ මෙතන අපි දාලා දෙනවා create කරපු වෙලාව update කරපු වෙලාව ඒව ටික අපි add වෙලා තියෙනවා. එතකොට මේ තමයි මගේ feedback submitting මේකේ අපේ මම මගේ process එක feedback model එකේ. ඒතර මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. හැමෝටම thank you.